සුබ දවසක් හැමෝටම. ඉතින් මම අද ඔයගලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ ඉන්දියාවේ ගොඩක් ජනප්‍රිය කෑමක් වුණ පනීර් කොහොමද හදන්නේ කියලා. ඉතින් අපි බලමු ඉස්සෙල්ලාම ඒ සඳහා අවශ්‍ය දේවල් මොනවද කියලා. මුලින්ම මම පනීර් අරගෙන මේ විදිහට කොටු කෑලි කපා ගන්නවා. ඉතින් ඇත්තටම මම අද ගත්තේ මේක සුපර් මාකට් එකකින්. මම දවසක ඔයගලත් එක්ක ෂෙයා කරගන්නවා කොහොමද මේ පනීර් එක අපි ගෙදරදීම හදලා අරගන්නේ කියලා. මේ වගේ කොටුවට මේක කපාගෙන මම මේක වෙනම මේ වගේ භාජනයකට දාගන්නවා. මේකට අවශ්‍ය දේවල් මොනවද කියලා බලමු. මම මේකට වීලුණු මේ විදිහට කපාගෙන තියෙනවා. ඊළඟට සුදු ලුණු අරගෙන තියෙනවා. ඒත් එක්කම තක්කාලි සාමාන්‍ය ලොකු ගෙඩියක් කපලා තියෙනවා. ඒ වගේම තමයි කොත්තමල්ලි කොළ. ඊළඟට මීට අමතරව අපිට මේකට අවශ්‍ය වෙනවා සූදුරු, ඊළඟට වියලි මිරිස් කරල් දෙකක් වගේ කුරුඳු පොතු සහ කජු ටිකක් Tamanට අවශ්‍ය නැහැ. දැන් මම මේකට මිරිස් කුරු ටිකක් ඒ වගේම කහ කුරු ටිකක් එකතු කරලා මේ විදිහට පොඩ්ඩක් කලවම් කරගන්නවා. ඊට පස්සේ මේ වගේ පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා අර අපි කලවම් කරගත්ත පනීර් ටික ඔක්කොම මේකට දාගන්නවා. පනීර් ඉතාලමන්ට අර කැඩෙන්න බලන නිසා ඉතින් අපි මේක චුට්ටක් මේ විදිහට ෆ්‍රයි කරගත්තාම අපිට මේ කරි එක හදාගන්න ලේසියි. දැන් මේ පනීර් ටික ෆ්‍රයි වුණාට පස්සේ ටිකක් වෙලා මම මේ ටික වෙනම භාජනයකට අයින් කරගන්නවා. අයින් කරගෙන ඉවර වෙලා මේක ඒ භාජනෙම නැවතත් මම ලිපේ තියලා මේකට තෙල් ටිකක් එකතු කරගන්නවා. දැන් මේ තෙල් ටික හොඳින් රත් වෙනකොට මම ඒකට සූදුරු ටිකක් එකතු කරගන්නවා. ඊළඟට සුදු ලුණු, ඊළඟට ඒක හොඳට ෆ්‍රයි වෙනකොට අපිට පුළුවන් මේකට එකතු කරගන්න බීලුණු, ඊළඟට වියලි මිරිස් ටික එකතු කරගන්නවා, කුරුඳු ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මේක හොඳට තව ටිකක් වෙලාවක් ෆ්‍රයි වෙන්න තියන්න ඕනේ. මතක තියාගන්න ඕනේ මේ වෙලාවේ අපි ලිපේ කින්දර ගොඩක් අඩු මට්ටමින් තමයි තියෙන්න ඕනේ. නැත්නම් මේක කර වෙන්න බලන්න පුළුවන්. දැන් මම මේකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ කජු ටිකක් මම මේකට එකතු කරගන්නවා. දැන් මම මේකට කපාගත්ත තක්කාලි එකතු කරගන්නවා. ඊළඟට කොත්තමල්ලි කොළ ටිකත් මම මේකට එකතු කරගන්නවා. මේ ටික ඔක්කොම හොඳට ෆ්‍රයි වුණාට පස්සේ මම මේ ජාරයකට මේ ටික දාලා හොඳට ග්‍රයින්ඩ් කරගන්නවා. ඊට පස්සේ මේ පෑන් එක මම ලිපේ තියලා අර අපි ග්‍රයින්ඩ් කරගත්ත මිශ්‍රණය එකට දාගන්න ඕනේ. දැන් මම මේකට මසාලා පවුඩර් ටිකක් එකතු කරගන්නවා. ඇත්තටම මේක ඉන්දියන් කෑමක් නේ. ඉතින් ඒක නිසා අපි මසාලා පවුඩර් අනිවාර්යෙන් දානවානේ. ඒ වගේම තමයි ෆ්‍රයි කරගත්ත පනීර් ටිකත් මේකට මම දාගන්නවා.
මේ විදිහට මේ පනීර් එක හොඳට නටන්න දෙන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේක ලිපෙන් බා ගන්න. ඉතින් ඔයාලත් මේ රෙසිපි එක try කරලා හදලා රසද කොහොමද කියලා අපිට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි අපේ channel එකත් subscribe කරන්න අනිවාර්යයෙන්ම. ඉතින් තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් ඔයගොල්ලන් හමුවට එනකම් හැමෝටම සුබ දවසක්.